Hi guys, ඉතින් අද කරන challenge එක තමයි hide and seek. මේක කරන්න තියෙන්නේ අපේ මල්ලි හැංගෙනවා. මට තියෙන හොයන්න. මම මල්ලි හොයාගත්තොත් මල්ලිට දෙන්න දඩුවම් දෙකකුත් තියෙනවා. හරියනවා. අපි යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් guys, එහෙනම් අපි අපේ challenge එකට යන්. මේකේ තියෙන rules තමයි මල්ලිට ඔයගොල්ලන්ට මේ පේන අපේ වටේ විතරයි හැංගෙන්න පුළුවන්. මල්ලිව මම හොයාගත්තොත් මල්ලිට එක කනේ පාරයි බෝලින් පාරයි කණ්ඩ වෙනවා. හරියනවා. මේක සුපිරි ආතල්ලක් වෙනවා. ඒ නිසා ඉවරනකම් බලන්න. හරියනවා. වීඩියෝ එකට යන්න. ඉතින් guys මෙන්න මේ තාදිනවා අපි අද වීඩියෝ කරන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් guys වීඩියෝ එකට යන්න හදන්නේ. ඉස්සලා වටේ පැනලා ඉන්නවා ඔයගොල්ලන්ට. ඒ තමයි වටේ තියෙන්නේ. හාද guys මල්ලිට කොහමරි මල්ලිව කොහමරි හොයා ගන්න ඕනේ ඉතින්. හොයා ගන්න බැරිනොත් තමයි හොයාගන්න බැරිනොත් මට බෝලෙන් කණ්ඩ වෙනවා. හරි එහෙනම් වීඩියෝ එකට යන්නේ. ගයිස් මල්ලි ඉන්නවනේ. මල්ලි එහෙනම් මම හැංගෙනවා කියන්නේ මම යනවා. ඔයා හැංගෙන්න. යන් ගයිස්. ඉතින් ගයිස් මල්ලි හැංගිලාද කියලා හිතනවා. බලන්න මල්ලි කොහමරි මල්ලිව හොයා ගන්න ඕනේ. පියම් මල්ලි හොයාගෙන මේක පොඩ්ඩක් දිග් වෙයි. ගයිස් අපි දැනට මේ හරිය බලාගෙන යන්න. මට හිතෙනවා මල්ලි මේ හරිය හැංගෙන්නේ නැතුව ඇති කියලා. ස්ටෑන්ඩ් එක තියෙන එක නහරයි යන්න ඕනේ නැහැ. මට හිතෙනවා ගයිස් මල්ලිගේ පිටිපස්සට යන්නද කියලා. හරි ගයිස් ඉතින් මෙහෙම යන්න. මල්ලි හොයාගන්නත් ඕනේ. මේ වීඩියෝ එක මම අනිවාර්යෙන් දානවා. ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකම guys සතෙක් මේ වීඩියෝ එකම අපේ මල්ලිගේ channel එකේ තියනවා. guys මම වොෂ්රූම් එකක් තියනකොට ඒක බලමුද? නෑ guys. මල්ලි හිතන තරම් මෝඩ නෑ. අප්පා guys අපලක බැටරුණා මකුළු දැල් මම හිතනවා ඉන්න මේ බාන්න වලට මේ ඒරියා එකේ නෑ මල්ලි. මං හිතන් ආවේ මල්ලි ඉදී කියලා. අන්න හරි පොඩ්ඩක් බලමු මල්ලිට මොලේ තියෙන මොනවා වුණත්. මල්ලි නෑ. අපි ආවේ අර පැත්තෙන්. මට හිතෙනවා මේ පැත්තෙන් ගිහිල්ලා තේරුමක් නැහැ. මෙහෙන් ගිහිල්ලා බලමු කියලා. අප්පා මත් එක්ක එක බඩු දාලා මෙතනින්. අයියෝ මල්ලි නෑනේ. මට හිතෙනවා මල්ලි මට පොඩි අදහසක් ආවා. අපි ඒක try කරලා බලමු. guys මට පොඩි අදහසක් ආවා. අපි කෑ ගහලා බලමු. මල්ලි රවටිලා ආවොත් හොඳයි. සිංගි පපා guys අපි මම උඩ තට්ටුවට ආවා. මල්ලි ඉන්නවද කියලා බලන්න. මල්ලිව පේන්නේ නැහැ. මට මේක පරදින්න වෙයිද දන්නේ නැහැ. අපි කොහොමද හොයාගමු මල්ලිව. guys මම පොඩ්ඩක් නතර වෙලා හිතුවා මොකද්ද කරන්න කියලා. ඒකට අදහසක් ආවා. guys මට හිතෙනවා මල්ලි මම හිතුව පැත්තටම යන්නද කියලා. කොහේ හරි හැංගිලා දෙලා. අපි යන්කෝ බලන්න. guys මල්ලි ඉන්නවා. හරි මල්ලි වල්ල ගත්තා. හරි ඉතින් guys මම challenge එක complete. guys මල්ලිව හම්බුණා. අපේ දඩුවම දෙමු නේද එහෙනම්? හරි එහෙනම් දඩුවම දෙමු. yeah! ඉතින් අපි මල්ලිට ඉතින් කනේ පාර ගහමු. yeah! දැන් දෙවෙනි එක. guys ඒක වැදුන්නේ දැන් දෙවෙනි එක ගහනවා කොහොම හරි. කොහොම බලා ගන්න. මම subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. මම කවියේ